හම්බන්තොට ප්‍රදේශයේ මද්ද්‍රව්‍ය ව්‍යාපාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සනත් වීරසිංහ හෙවත් පුවක් දණ්ඩාවේ සනා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල හිතවතෙකු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයිස් පැතිර යාම පිළිබඳව විශාල ഘോഷාවක් පහුගිය කාලේ නගනු ලැබුවා. අපි දිගින් දිගටම කියා සිටියා මේ අල්ලන ඔක්කොම අයිස් මොවුන්ගේ පාලන කාලයේ එළියට ආපු අයිස් සහ මද්ද්‍රව්‍ය කියලා. කන්ටේනර් 323ක් පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට යවපු ඒ වගේම රතුලයිස්තුවට ලේබල් ගත කරපු කන්ටේනර් 200 ගණනක් පරීක්ෂා කර බැලීමකින් තොරව එළියට යවපු ආණ්ඩුව ඒ කන්ටේනර් වලින්ම රට ඇතුළට ආපු අයිස් මද්ද්‍රව්‍ය ඇතුළු වෙනත් මද්ද්‍රව්‍ය හානිකර මද්ද්‍රව්‍ය තැන් තැන්වල අල්ලමින් පුරාජේරු කතා කියන්න පටන් ගත්තා. මේවා අල්ලන්නේ කලින් පාලන තන්ත්‍රයන්ගෙන් මේ රට පුරවපු අයිස් මද්ද්‍රව්‍ය හා ඒ ආදී මද්ද්‍රව්‍ය කියලා. ඔහු මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්. ජනාධිපතිවරයා පහුගිය පළාත් පාලන මැතිවරණදී අවසන් රැස්වීම අමතලා කෑම කන්න ගිය ගෙදර ජනතා විමුක්ති පෙරමුණේ තාම හිතවත් පුද්ගලයෙක් බොහොම මුදල් අහදල් අතින් වියදම් කරන පුද්ගලයෙක් ජනතා විමුක්ති පෙරමුණට හැම අතින්ම සහයෝගය දක්වන පුද්ගලයෙක් සනත් වීරසිංහ හෙවත් පුවක් දණ්ඩාවේ සනා මේ පුද්ගලයා අද සිද්ධ වෙලා තියෙනවා පොලිසියට අත්අඩංගුවට ගන්න. ඒ සිද්ධ වුණේ වෙන මොකක්වත් නෙවෙයි මුලදීත් අත්අඩංගුවට ගත්තා. ඔබ දන්නවා මේ අන්තිමට අයිස් මද්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම පිළිබඳ ප්‍රශ්නේදී ඔහු අත්අඩංගුවට ගත්තා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ කල්ලිවල බලපෑම මත පොලිසිය ඔහුව නිදහස් කරා. දැන් අද පැහැදිලි අනාවරණය වෙලා තියෙනවා ඔහු තමයි ඒ අන්තිමට තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තු සියලු මද්ද්‍රව්‍ය ඔහුගේ බෝට්ටු මගින් මේ රටට ගෙනවිත් තිබෙන මද්ද්‍රව්‍ය බව අනාවරණය වෙලා තියෙනවා. මේ පුද්ගලයාව අන්තිමට සමාජ මාධ්‍ය වලින් විශාල පීඩනයක් එල්ල වුණාට පස්සේ අත්අඩංගුවට ගන්න පොලිසියට සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ සනත් වීරසිංහ හෙවත් පුවක් දණ්ඩාවේ සනා පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සමාජිකෙක් හිතවතෙක්. ඔහු මීට කලින් ක්ලබ් වසන්ත කියන පුද්ගලයා මරපු වෑන් එක සම්පාදනය කරපු පුද්ගලයා බවටත් අනාවරණය වී තිබෙනවා. ඒ වගේම මේ අයිස් මද්ද්‍රව්‍ය ලංකාවට ගෙනාපු බෝට්ටුවේ හිමිකාරයා ඔහු වෙනවා. දැන් ආණ්ඩුව මොනතරම් පම්පෝරි ගැහුවත් මේ මද්ද්‍රව්‍ය තොග පිටින් ආවේ කන්ටේනර් 323ක් නිදහස් කරද්දී රතුලයිස්තුවේ 200 ගණනකුත් එක්ක ඒ කන්ටේනර් හරහා තමයි රට ඇතුළට මේ මද්ද්‍රව්‍ය තොග පිටින් ආවේ. අනික් පැත්තෙන් ඔවුන්ගේම ගෝලියෝ, ඔවුන්ගේම පාක්ෂිකයෝ, ඔවුන්ගේම ප්‍රබල හිතවතුන් පුවක් දණ්ඩාවේ සනා ඇතුළු ඔවුන්ගේ ප්‍රබල හිතවතුන් මොහු සම්බන්ධයි ඩුබායි වල ඉන්න උනාකුරුවේ ශාන්ත කියන පුද්ගලයාත් එක්ක කුප්‍රකට පාතාල සමාජිකයෙක් වෙච්ච උනාකුරුවේ ශාන්ත කියන පුද්ගලයාත් එක්ක ඔහු තමයි මොහුට සල්ලි පොම්ප කරන්නේ. මොහුගේ ගිණුම් වල විශාල මුදලක් එක්රැස් වෙලා තියෙනවා. ඔහු ඒ නිසා අතපය දිගහැරලා ජනතා විමුක්ති පෙරමුණට පහුගිය කාලය පුරා වියදම් කළා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ උදවිය පළවෙනි අවස්ථාවේ අත්අඩංගුවට ගත්තම මොහුව පොලිසියට බලපෑම් කරලා නිදහස් කරගත්තේ. නොගෙන බැරි තත්වයකට පත් වුණාම තමයි මෙවර අත්අඩංගුවට ගෙන තියෙන්නේ. මෙමගින් පැහැදිලිව සනාථ වෙනවා කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන් කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්.